hari hari මේ තරංගයට පුංචි නීති ටිකක් තියෙනවා. අත් දෙක පිටිපස්සට කරන් බණිත් කන්න ඕනේ. අපි 1 2 3 කියලා ගණන් කරාම ඕගොල්ලෝ දුර ගිහින්
අත් දෙක පිටිපස්සට කරන් කන්න ඕනේ. ඔය කෙලින් නෑ නේ. අත් ටික එලන්න පොඩ. ඉතින් මගේ ඔයගොල්ලෝ දුවලා ගිහින් අත් දෙක පිටිපස්සට කරගෙන තමයි මනිස් ගෙඩිය කන්න ඕනේ. එකයි දෙකයි තුනයි. මේක ගන්න බබා ගන්න. Come on. Oh, come on. Dibertagan. Kadal dibertagan. Mana hari ini dibertagan. Waturuan nang kian na? Kabur. මේ කන්න බැර නම් කොහොම කන්න එපා. කන්න එපා. මොන රතු වෙලා. ඔව් ඈ. ගන්නද? කන්න බැර නම් ගිල්ලෙන්න එපා පුතා. ඔය ටික කාලේ. එක දෙක තුන දෙවුනේ ඉක්මන් කරන්න. කමෝන්. යා ගොඩක් කාලා ඉන්නවා. යා ගොඩක් කටේ දාන්න බයයි වෙනවා. නටන්නේ නැද්ද? ආර එකක් අයින් කරලා නැහැ කමන්නේ ඊළඟ පාර අයින් කරමු. මෙතන දෙන්නේ කීයද කියන්නේ? අක්ෂිදු. ඔව් මෙයා.
Kami dua apa? Dua. Wait. Yanti. Bisa kan? निकालो දැන් ලස්සනටම නටන කෙනාට අපි විශේෂ තෑග්ගක් සූදානම් කරලා දෙනවා. හැමෝම ලස්සනටම නටනවා තමයි මේ තරණයට සහභාගී වෙන්න ඕනේ. Ranu क्यों बैठे हैं ना? දැන් කුංචි දුවන එක්කෙනෙක්වත් නැහැ. කුංචි පුතාලා තමයි ඔක්කොම ඉන්නේ. අපි බලමු කවුද ලස්සනටම නටන්නේ කියලා.
ළමයි කෙනෙක් කෙනෙකුට කරා. මුල පුතාල ලැබෙට එන්න බලනකොට ලක්ෂණ විතරක් නෙවෙයි කරන්නේ. උසලකායේ සමකෝලයන් නැතුව ඉදිරිපත් කිරීම තමයි අපි බලන ගුණාංග. මේ තරණය විනිශ්චය කිරීම සඳහා අපි ගෞරවයෙන් අපගේ කළමනාකාර තුමිය වන සදිනි Thank you.
ලස්සනට සිල්වත් ඉදිරිපත් කරා. ඒ කූටි දෙනෙක් ඉන්නවතව අපි බලමු අහලා බලමු නැතිනම් මොකද කියලා. සම්මින් එහෙම කියන්නේ. ලස්සනට සිල්පත් හැමෝටම ඇහෙන්න. Dulu pembuatan semua asal ada kunci laki-laki. Ini betul-betul semua. Dulu lewatkan. Ayo dia tu. दोगी स्कूल में मुकदमा VCS कॉलेज हाँ तो को तीन बजे से बोलना नहीं तो नहीं आ रहा आपके लिए संभाल ना आप यहाँ नहीं ना अगर नाम क्या है को असीम दालचा जयमाली कोई स्कूल है ना Montessori එහෙනම් මොන්ටිසෝරි නම කියන්නකෝ. නාමල් පෙර පාසල. ඔයාට පුළුවන් නේද ලස්සන සින්දුවක් කියන්න? I will repeat the chosen sound. This is my handle. This is my sound. When the water hear me shout, lift me up, for me shout. Selamat datang di Idripat Kelima Sera. Nama kita apa? ඔයා පාසල් යනවද? ඔව්. නම කියන්නකෝ ඔයාගේ පාසලේ. මොන්ටිසෝරි. ඔයාට ලස්සනට සින්දුවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඔව්. කියන්නකෝ බලන්න. ඔයා පාසල් යනවද? හා. පාසලේ නම කියන්නකෝ. ඩීයන්. ඔයාට ලස්සන සින්දුවක් කියන්න පුළුවන් නේද? පුළුවන්. එහෙනම් අපිට මොකට බැහැන්නේ කියන්නකෝ ලස්සන සින්දුවක්. තෙල් හඳ තෙල් කුල ජයට නටනවා. තෙල් වලදී පෙරිරි පෙරි චවුම් බෙදෙනවා. අයිතම්මග උණලිය කිනා කෙරෙනවා. තෙල් වලදී පෙරිරි ලස්සන අවුරුද්දේ ගැලපෙන ලස්සන සින්දුවක් ඉදිරිපත් කරා. තව ලස්සන පුංචි අවුරුදු කුමාරයෙක් ඉන්නවා. අපි එයාගේ නම අහන බලමු.
කියන්න පුළුවන්ද? පුළුවන්. තව අවුරුදු කුමාරයෙක් ඉන්නවා. අපි එයා අපෙන් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් නේද? ඔයා කැමති ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. අපි හැමෝටම එහෙම ඉස්සෙල්ලා ඔයාගේ නම කියන්නකෝ. එහෙනම් ඔයාගේ දැන් ඔය ඉදිරිපත් කිරීම කරන්න බලන්න අපි හැමෝටම ඇහෙන්න. මයික් එක දෙන්න යාර. ආයිබෝන් සුබවරුද්දක් වේවා. මා අද මෙතනට පැමිණියේ කතාවක් කිරීමටයි. සාමාන්‍ය ජීවිතයේ කොටසක් රට සමය වේදේ උදනකොල නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. සමල්ල ජීවිතේ කොටසක් රට ජාතිය වෙනුවෙන් පූජා නොකළොත් නුඹේ මේ ලෝකෙට කිසිම ප්‍රයෝජනයක් නැත. ඒ නිසා අපි සමාජයේ වැඩදායි ලෙස යමක් කරමු. අපි මේ ලෝකේ කවදෝ සමුගෙන යනවා නේද? ඒ නිසා අපි සොරකම්, සුරාව, සූදුව අත්හැර හොඳ පුරවැසියෙක් ලෙස හොඳ වැඩවලට ඊට පුළුවන් විදිහට උදව් කරමු. අසරණ හෙට පීඩනය කළගුණ සැලකමු. ගුරුවරුන්ට හා දෙමව්පියන්ට කීකරුවා ගෞරවය දක්වමු. මගේ කතාව අවසానයි. අපි දැන් සින්දුවක් දානවා ලස්සනටම නටන්නේ කවුද කියලා අපි එතනදී බලනවා. ඒ බලලා ඔයාලට ලොකු ගෙදර ගෙනියන්නත් බැරි පැයක් වෙනවා. කො නටන්න. ටැග් දිනන්න නටන්න. ඔයාලා දෙන්න නටන්න. Cool. Dance කරන්නේ. කො නටන්න. අම්මලා තාත්තලා ළඟට එන්න කියනවා. කරනවා චමත්කාර පුංචි දුවට තමයි අපි ආරාධනය කරන්නේ. ඊළඟට අපි දෙවනි ස්ථානයට තෑගි ලබා දීමට දෙවනි ස්ථානයේ ජයග්‍රහණය කරපු පුංචි දුවට ආරාධනය කරනවා. වොරන්ඩි පුංචි දුව තමයි ජයග්‍රහණය කරන්නේ. අපේ අලියට ඇස තැබීමට ඉතාම ළඟට ඇස තැබපු පුංචි පුතාට තමයි අපි මේ කතා කරන්නේ දැන්.
අකින්ද පුංචි පුතාට තමයි අපි මේ දැන් ආරාධනය කරන්නේ ආගේ කෑල්ල ගන්න එන්න කියලා. දොස්තරන්ගේ දෙවියන්ගේ අපි ආරාධනා කරනවා අපේ ඉතුරුකට දවස්වල තරගේ තුන්වෙනි ස්ථානය ලබා දී තිබෙන්නේ එවිට චූට කොට තමයි මනස්කාරය තරගේ තුන්වෙනි ස්ථානය ලබා දෙන්නේ. ලබන්නේ අපේ සුසු පුතා. ඕම තරගෙන් ප්‍රථම ස්ථානයේ දිනාගන්න ලබන්නේ චරිත සුසු පුතා. විනෝදුණු තරගයට තෑගි බෙදා දීමට තමයි සූදානම් වෙන්නේ. සංගීත පුදු තරගය සඳහා තෑගි බෙදා දීමට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශානිකා මහත්මියට. සංගීත පුදු තරගයේ දෙවැනි ස්ථානය ලබාගෙන තියෙන්නේ පුංචි පුතේ කනුපා පුතාට තමයි ආරාධනය කරන්නේ තෑග්ග ලබා ගැනීමට. දෙවන ස්ථානය ලබාගත් මොබිතු පුතාට තමයි මේ ආරාධනය කරන්නේ එයාගේ තෑග්ග ලබා ගැනීමට පැමිණෙන්න කියලා. සංගීත පුදු තරගයේ අපි ගෙදර ගෙනියන්න බැරි ලොකු තෑග්ගක් දෙන්නේ. පළවෙනි ස්ථානයට දිලීෂ ලක්ෂා පුතාට තමයි අපි ආරාධනය කරන්නේ එන්න කියලා. අපේ අවුරුදු උත්සවයේ ප්‍රධානම තරගය අවුරුදු කුමරහස හා කුමරිය තේරීමේ තරගය. අකින්දු පැහැසන පුංචි පුතාට තමයි අපි ආරාධනය කරන්නේ. එයා තමයි තුන්වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ අවුරුදු කුමරාගේ. අපේ සන්මානයක් ලබා දෙන්න අපේ පුංචි පුතාට. ඊළඟට අපි ගොඩක්ම අපහසුතාවයට පත් වෙනවා තමයි මේ තරගයට අපේ පුංචි අවුරුදු කුමාරයෝ ටික තෝරගත්තේ. අවුරුදු කුමාරයාගේ දෙවෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ මයුතු විජේසිංහ පුංචි පුතා. මේ පුංචි පුතා ඉතනත් හරවත් කතාවක් ඉදිරිපත් කරා. දැන් අපි ඔක්කොම බලන් ඉන්න අවුරුදු කුමරා තෝරාන තමයි අපි මේ රැස් වෙන්නේ. උදේයක් ඒවා හිතන්නේ අවුරුදු කුමරා කවුරු වෙයි කියලාද? හිතා ගන්න බෑ. ලස්සන චූටි කුමාරයෝ ටිකක් හිටියා. ඉතින් අපි බලමු අවුරුදු අද සිංගිති බක්මහරනේ අවුරුදු කුමරා වෙන්නේ කවුද කියලා. අපේ පුංචි අවුරුදු කුමරා අස්වැන්න ඇඳගෙන ආපු පුංචි පුතේ ෂෙහර් පුංචි පුතා තමයි අපේ අවුරුදු කුමරා වෙලා තියෙන්නේ. ඔයාලගේ අත්පොඩි සම්මානය අපි බලාපොරොත්තු වෙන අපේ පුංචි අවුරුදු කුමරාට. Second very better bola. Ini dia. Boradi Sakitma kunci dua තමයි
අපි තෑගි දෙන්න හදන්නේ. ඉදිරියෙන් සිටින්න කියලා අපි ඇයට ආරාධනා කරනවා. අවුරුදු කුමාරිය තෝරද්දී අපි බොහොම අපහසුතාවයට පත් වුණා. දෙවනි ස්ථානයේ අපේ ලස්සන අවුරුදු කුමරියන්ගෙන් අපි තෝරාගෙන තියෙන්නේ සනෝස්මියා පුංචි දුව. සනෝස්මියා දුවට අපි ආරාධනා කරනවා අපේ ටැග් ලබා ගන්න එන්න කියලා. අවුරුදු කුමරියට අතුන්න පැනවීම සඳහා ඇයගේ මවට මම කාරුණිකව ආරාධනය කර සිටිනවා. අවුරුදු කුමාරිය අපි තෝරගත්තේ ගොඩක් අමාරුවෙන්. ලස්සන දුවලා ගොඩක් හිටියා. ඉතින් ඒ අතරින් අපි තෝරගෙන තියෙන්නේ ශාලිකා පුංචි දුවම. ඇයගේ අම්මට මම කතා කරනවා ආදරයෙන් පැමිණ සිටින්න කියලා ඒකට අතුන්න පැනවීම සඳහා. ඔයගොල්ලෝ හැමෝගෙම හොඳ අපුඩු සන්නානයක් මම බලාපොරොත්තු වෙනවා. අපේ අවුරුදු කුමාරිය තමයි මේ ඉන්නේ. අපි පුංචි දුවට නැවතත් සින්දුවක් කියන්න කියලා ආරාධනය කරමු. අපේ අවුරුදු කුමාරියට අපි නැවතත් ආරාධනය කරනවා ලස්සනට සින්දුවක් කියන්න කියලා. හරිම ලස්සනයි. අපි පුංචි දුවට නැවතත් ලොකු අප්පුඩියක් දෙමු. අපගේ අරමුණ ඔබගේ දරුවන් සතුට කිරීම සහ ඔවුන් රැඳවීමට ලක් කිරීමයි. ඉතින් අපගේ මේ අවුරුදු උත්සවය සාර්ථක කර ගැනීමට අපිට දායකත්වය දුන්නේ ප්‍රීඩියා ශුභවති.